කෑගල්ලේ චෙට්ලා තුන් දෙනෙක් ඉන්න එකම ඉස්කෝලේ. ඉතින් සෑහෙන කාලෙකින් පෙරිස් එකේ එතනදී තමයි හම්බුනේ. අවුරුදු 16 අපරත් අවුරුදු 16ක් නේද? 16ක් වුණා ඩුබායි. හම්බු වීමක් නේ? හම්බු වීමක් නේද? අනිවාර්යයෙන්. කොහොමද? එක්ස්මේද යාපා 2004 ඉඳන් ඩුබායි යනවා. දැන් අවුරුදු 6ක් වෙනවා වෙද්දා. මම ෂෙෆ් දුරන්ත මම පේස්ට්‍රි ෂෙෆ් මම 2009 ඩුබායි ආවේ මැච් එක ගහගෙන යනවා ටීමේට. ඔව් ඒක මොනවද කියන්නේ? ලසන්ත 2009 ආවේ ඩුබායි තාම ඉතින් ඉන්නවා. දැන් එක්සිකියුටිව් ෂෙෆ් විදිහට වැඩ කරන් යනවා. 15ක් 16ක් වෙනවද? අපි සෙන්ට් මේරිස් ඕල් බොයිස් එකම ඉස්කෝලේ යාළුවෝ තුන් දෙනෙක්. thank you chef nero. ඔව්. ඉතින් මට සතුටුයි මේ එකම ඉස්කෝලේ තුන් දෙනෙක් හම්බෙලා පොඩි වීඩියෝ එකක් දැම්මා. ඉතින් ලොකු දෙයක් කරනවා මේ ඩුබායි වල. ඉතින් ගොඩක් අයට ජොබ් දෙනවා. ඉතින් ඉස්සරහට ලොකු දේවල් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලස්සන ගේම ගහමු ඉස්සරහට යන් ජෙනරේෂන් එක අපි අප් කරලා ගන්න ඕනේ. අනිවාර්යෙන්. හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා ෂෙෆ්ලා. එකකින් හොඳ ෆීල්ඩ් එක. අපි පටන් ගන්න කාලේ ඇත්තටම තරක් තිබ්බේ නෑ මේකට. දැන් තමයි මේක ලොකු වැලියු එකක් තියෙනවා. ෂෙෆ් කෙනෙක් වුණාම හොඳ වැලියු එකක් තියෙනවා. අද දැනගෙන කිව්වොත් මේක තමයි ඉන්වෙස්ට් කරන ෆීල්ඩ් එකේ AGM එක. අද AGM එකට තමයි හැමෝම පාර්ටිසිපේට් කරලා